තර මේ කවුද ඉන්නේ? මේ මමනේ ඉන්නේ. මේ ටජ් මහලක් ළඟ මම ඉන්නේ. මොනවද අම්මා මේ? සොබා ගුණයෙන් පෝෂණීය කෙස් කලඹකට කුමාරිකා hair oil. ඔව්. ඔය කෙල්ලත් එක්ක සුපර් මාකට් එකේ ඉන්නවා මට ෆොටෝ එකක් ලැබලා තිබුණා. ඒක අම්මලාත් දැක්කා. හරි. මම දැනගත්තා ඔයගොල්ලෝ එන්න කියද්දි ඔකට තමයි එන්න කියන්නේ නැත්තේ කියලා. මම උත්තර දෙන්නම් මේ හැම දෙයකටම. ඒක තමයි වань. ඔය ඔක්කොටම උත්තර තමයි අපි මේ හොයන්නේ. හරි. මට කියන්න අම්මා ඉන්දියාව ගිහින් තියෙනවද? නෑනේ. මං ඉන්දියාව ගිහලා නැහැ. තර මේ කවුද ඉන්නේ? මේ මමනේ ඉන්නේ. මේ ටජ් මහලක් ළඟ මම ඉන්නේ. මොනවද අම්මා මේ? ඒක තමයි මං හැම ඉන්දියාව ගිහින් තියෙනවද කියලා. ඕගොල්ලෝ තේරුම් ගන්න මේ හැම දෙයක්ම අසත්‍යයක්. අද ලෝකේ තාක්ෂණයේ දියුණුවයි. ඇත්ත බොරු කරන්නත් පුළුවන්, බොරු ඇත්ත කරන්නත් පුළුවන්. මේ වගේ පින්තූර ඕන තරම් හදන්න පුළුවන්. ලක්ෂ ගාණක් වුණත් හදන්න පුළුවන්. ඒවා නොදැන මට බොරුවට චෝදනා කරන්න එපා. ඕගොල්ලන්ගේ වයසෙන් මේ ලෝකෙ දිහා බලන්න එපා අම්මා. අද ලෝකෙ තියෙන්නේ ඕගොල්ලෝ හිතන තැන නෙමෙයි. ඊට වඩා ගොඩාක් ඉස්සරහා. මට මේ අපරාධي කරපු මිනිහත් අපට වඩා හිතා ගන්න බැරි තැනකට හිතන මිනිහෙක්. ඕගොල්ලන්ට මං ගැන තවදුරටත් අවිශ්වාසයක් තියෙනවා නම් ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා මම ටිමිලිට කියලා තියෙන්නේ. මට මේ ගෙදර ප්‍රශ්නේ ආපු වෙලාවේ මම ඉස්සලාම් කරේ මාව දාලා යන්නේ ඒක. බැලු බැලමට ඕනම මිනිහෙකුට තේරෙනවා මං ඒ දෙ කරේ හිතාමතා නෙමෙයි කියලා. ඒතේව මුකුත් හිතන්නේ නැතුව මම මාව තනියම දාලා ගියා. ඊට පස්සේ මං තනියම ජීවත් වෙන්න පුරුදු වුණා. ඊට පස්සේ මං හිටපු හැම තැනකටම මෙයා සැරෙන් සැරේ ඇවිල්ලා මාව ප්‍රශ්න කළා. ඊයේත් කරේ ඒකම තමයි. හැබැයි මීට පස්සේ එහෙම කරනවා නම් ඔයා මගේ ළඟ නතර වෙන්න බලාගෙන ඉන්න. එහෙම නැත්තම් මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න දීලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.